Begin a second video. Yo, what's up? එහෙනම් ඔන්න අපි කිව්වා වගේ අද කණ්ඩ වීඩියෝ එක ගෙනාවා. අපේ යාළුවෝ වැඩ පේනවනේ. අපි අද වෙනස් වැඩක් කරන්න යන්නේ. අද අපි කරන්න යන්නේ මොකද්ද? රොටි හදන්න යන්නේ. අපි මොකද්ද කරන්නේ? රොටි හදන්න යන්නේ. මේ තියෙන අපේ බඩු ටික රොටි හදන්න යන්නේ. අපේ කලින් හිටපු යාළුවෝ කරපු වැඩක් තියෙනවා. කලින් දැන් තාම ඉන්නවා. එයාලගේ වැඩෙත් පෙන්නන්න. එයාලා මේක බලයි. කට්ටිය දන්නවා. අපි නම් අර පැත්තට ගිහිල්ලා වීඩියෝ එකක් දාමු. ඉතින් අර පැත්තට ගිහිල්ලා වීඩියෝ එකක් දාමු. පේනවනේ වටපිටාව. ලස්සනයි. මොන හරි කියන්නේ? අපි යන්නේ පිට්ටනිය බලන්න. සෙල්ලම් කරපු පිට්ටනිය. එකත් බලලා මෙමු. කරන්නේ මේ තියෙන අපි පිට්ටනිය. අපි සෙල්ලම් කරපු පිට්ටනිය. දැන් නම් ගොඩ දවසින් සෙල්ලම් කරෙත් නැහැ නේද බා? සෙල්ලම් කරන්න කට්ටිය නැහැ. කට්ටියට වැඩ. අපි ඉන්න ගමන් ඉතින් එනවා සෙල්ලමක් එහෙම දාන්න අපි තුන් දෙනා විතරයි. පිට්ටනිය පේනවා. ලස්සන ඇති. දැන් අපි අර පැත්තට ගිහලා වීඩියෝ එකක් දාමු. වැඩේ පටන් ගන්න යන්නේ guys. උයන්නේ කවුද? සඳරු. උයන්නේ කවුද? සඳරු. හයි කීපා. හයි. උයන්නේ කවුද? සඳරු. එයා දර කඩනවා. අපි ලිප හදනවා. එයා දර කඩනවා අපි ලිප හදනවා. බඩු ටික ලෑස්ති කරගමු. මේක මෙතනට. මේක මෙතනට. සඳරු දර මදිද? එච්චර දර තියෙන කන්දේ ධර්මදි දහන්න එපා. එහෙම හරියන්නේ නේද නිසා? අපි මොනත් එක රොටි කන්නේ? ලුණු මිරිස්. ලුණු මිරිස්. ඒක මත. පිරිසිදුකම අංක 1 නේද? ඔව්. අනිවාර්ය. තාච්චි හොදගන්නවා අපි. හොදගන්නවා. ඒක මූට දෙනවා. අපේ ලොකු චෙෆ් අද ලොකු චෙෆ් අද වැඩ. හොදට වැඩ. එයා තමයි අද රොටි හදන්නේ. බලමු මොකක්ද වෙන්නේ කියලා. ලිප ගිනි මොලවන්න යන්නේ. පත්තු කරලා ගන්න බලන්න. පත්තු කර. ලිප ගිනි මොනවා? ලිප ගිනි මෙලෙව්වට කවන්නේ කන්ද ගිනි කියන්න එපා. ඉති කරා වගේ නෙමෙයිනේ ගෙදර යන්න වෙන්නේ නැහැ. කොහොමද? ලිප පත්තු කරනවා දෙන්න. ඉතකන් එළවලු කපමු. ලුණු සෝදලා තියෙන්නේ. අපි මෙයා තමයි ආකාශ. යන්නේ. අර සඳරු. දැන් අපේ ආකාශ දැන් ලුණු හොදගත්ත ලුණු ටික කපනවා පොඩියට. අරහේ අපේ සඳරු අද ලිපට අවශ්‍ය දර ටික කඩා ගන්නවා. දැන් ලිපේ වැඩෙත් හරියාගෙන ඉන්නේ. ඉපත් හරියාලුවේ ලුණුත් හරි. ලුණුත් හරි දැන් පොල් ගාන ගමන් ඉන්නේ. අපි ලොකු ටෙෆ් අදී තියෙන රොටි පුත්තන වැඩේ තමයි කරන්නේ. ලිපත් දැන් පත්තු වේගෙන එනවා ලොකු ටෙෆ්ගේ. අපේ අනවුන්සර් ආකාශ් දැන් ලුණු කපලා ඉවරයි. දැන් තක්කාලි කපා ගන්න යන්නේ පොඩියට. කාලෙන් තැල්නවා සුද්දා වියමුවක් මදි. ලුණු මිරිසට අවශ්‍ය ඔක්කොම බටු ටික මෙතන තියෙනවා.
ආකාශ මොනවද කියන්න දෙන්නේ? කියන්න දේවල් නම් ගොඩයි යාළුවේ. ඉස්සෙල්ලා අපි තක්කාලි කපමු. ඊට ටික බලමු. දෙහි ස්වල්පයක්. එන්නක පෙන්නන්න. ලුණු මිරිස නම් ටෙස්ට් කරලා බැලුවා. පාරහයි. යාළුවෝ ලුණු මිරිස් හදාගෙන ඉවරයි. ලුණු මිරිස් හදාගෙන ඉවරයි. එනවාති. දැන් තියන්නේ අපිට පිටි අනන්න. පිටි අනන ගම වීඩියෝ එකක් දාමු. කොල්ල පිටි අනන්න යන්නේ. පොල් ටික දාගන්නවා ඉස්සෙල්ලාම. පොල් ටික දාගන්නවා. පොල් ටික දාගත්ත යාළුවනේ. දැන් ඉතින් ලුණු දානවා. ලුණු පොඩ්ඩක්. වතුර ටිකක් දාගන්න යන්නේ. පිටිත් තනා ගන්නවා. යාළු පිටි අනනවා. ඒකත් අපි සතුරු ලිපපත්තු කරනවා. පිටි අනනවා. පිටි යන්නනවා. පළවෙනි රොටිය නම් හදලා ඉවරයි යාළුවේ. දෙවෙනි රොටිය තාම අනන ගම. යාළුවේ අපේ යාළුවෝ යන වතුර ගේන්න. වතුර ඉවරයි. රොටි පිච්චෙනවා. රොටි කමු. ඇයිද බලන්නේ? සමන්නේ. අපිට වතුර වාල්දියක් මෙන්න බිව්වා. රොටි හදලා ඉවරයි. මොන හරි පවසන්න රොටි ගැන. රොටි කියන්නේ ආගමක්. රොටි කියන්නේ ආගම. රොටි හදලා ඉවරයි. මේනවනේ රොටි. ඉතින් රොටි. ඉතින් රොටි. ඉතින් ලුණු මිරිස්. කාලා රවුමක් දාන්නේ. Subscribe, like, comments, gaze. Thank you all. Bye.